ගෞරවනීය විදුහල්පතිතුමන්ගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ගෙන්ද සහකාර විදුහල්පතිවරුන් සහ විදුහල්පති පිරියන්නාගෙන්ද ගුරු මෑණිවරුන් පියවරුන් සහ සහෝදරයෝද සැමගෙන්ද අවසරයි. ඉතින් අද දින අපි එක් විශේෂිතයක් දුටුවා. එනම් වෙනදා ගිනිගත්තින මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අතරින් මේ දක්වා හරසරින් පිළිගනු ලබන්නේ මැදි විදුහල් විශිෂ්ටයෝ. ඉතින් අද ගිනිගත්තින මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල සිට මේ දක්වා මහත් හරසරින් පිළිගනු ලැබුවේ ඒ විශිෂ්ටයන්ට මඟ පෙන්වා දුන් අපේම දෙවෙනි මව්වරුන් සහ පියවරුන්. මම මේ වෙලාවේ කතාවක් මතක් කරලා මම හිතනවා මෙතන ඉන්න සහෝදර සහෝදරියෝ ගොඩක් අය මේ කතාව කියවලා ඇති. එක්තරා කාන්තාවක් ඉන්නවා අල්තිනායි කියලා. අවුරුදු ගණනාවකට පස්සේ විද්‍යාව මහාචාර්යවරියක් වෙලා මෙයා යනවා තමන්ගේ ගම් පෙළකට. ඒ අයිලය. ඉතින් මේ අයිලේ ප්‍රදේශයට ගියාට පස්සේ එයා දකිනවා උසට රෝස ගස් දෙකක්, පොප්ලා ගස් දෙකක් විලා තියෙනවා. ඒ ගස් දෙක දකින එයාගේ ඇස්වලට කඳුළු උනනවා. අවුරුදු ගණනාවක් එයාගේ මතකේ ආපස්සට යනවා. ඊළඟට එදිරින්නේ අප පාසලේ ආදර්ශමත් නායිකාවක් ඒ වගේම ආදර්ශමත් ශිෂ්‍යයක් වන කෙසලි අක්කාගේ කතාව. ඒ සඳහා ආරාධනා කිරීමට මම අපේ නිරසක්ක බාරනවා. ඉතින් ඔන්න නිරාශක්ගේ අපි අපේ ගුරු දිනේත් අද චුට්ටක් කාර්යය හිමීට කරගෙන ආවා. ඉතින් දැන් ඊළඟ කාර්යයට යන්න කලින් මට වගේ ප්‍රශ්නයක් අහන්න හිතුණා. ඉතින් දැන් ඔන්න අපි මව්වරුන්ගේ දිනේ, පියවරුන්ගේ දිනේ, ලෝක තමා දිනේ සමරනවා. ඉතින් ඔන්න අද ගුරු දිනේත් සමරනවා අපි. ඉතින් මට හිතුණා අක්කේ මේ අපි මේ හැමදාම අවුරුදු 13ක් විතර අපි ඉස්කෝලේ ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඔය ඉගෙන ගන්න අතරේ අපි ගුරුවරුන්ව එක දවසකට සීමා කරන්න හොඳ නෑ නේද? ඔව් සිනේෂ් අනිවාර්යෙන්ම. ඉතින් දැන් අපි මේ පාසල් යන අවස්ථාවේදී අපේ පන්තිපාර ගුරුවරුන්ට සහ විද්‍යාලයේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට විවිධ අයුරින් උපහාර කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනි පෙර පාසලේ පටන් අයනු ආයන්න අපිට ලියලා කියන්න පුළුවන් වෙන තැන පටන් මේ දක්වා අපිට උගන්වපු පොතේ දැනුම විතරක් නෙමෙයි ජීවිතය උගන්වපු ඒ ගුරුවරුන්ට හැමදාම හරිසර දක්වන්න ඕනි. එමෙන්ම සිනේෂ් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ අපි අතරින් වෙන් වී ගිය ගුරු මෑණිවරුන් පියවරුන් ඉන්නවා. ඒක හැමෝම දන්නවා. ඒ ගුරු මෑණිවරුන් පියවරුන් අපට ලබා දුන්න ආලෝකය සදා ජීවමානයි. ඉතින් මේ අවස්ථාවේ ඔවුන්වත් ගිනිගත් වෙන මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් සිහිපත් කරනවා. මගේ දයාබර පුතුණි ලෝක ගුරු දිනේ වෙලාවේ 2000ක් විතර ඉන්න ළමයි ඉන්න වෙලාවේ මං කාගේවත් ගුරුවරයෙක් ගැන කතා කරන්නේ නැහැ. මම අද කතා කරන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු මට මේ පාර කියපු මගේ හිත වඩාත්ම ගත්ත මගේ ගුරුතුමිය ගැන තමයි මේ කියන්නේ. පොළව හාරන් හොඳම යුෂගෙන කවා පැරයට නිරතුරු මුල් රසක් හැමදාම නැසුණා. ගසක් අහසට යනතුරු එහෙව් ගස්වල මල් නෙලද්දී බුදුන් පිදුනට දෙවිවරු මුලක් මෙන් සැඟවිලා හිටගෙන සාදු කිව්වෙම ගුරුවරු. දැනුම අභියෝගවලට අපව උරු කරමින් අපට ජීවිතය උගන්වන සියලුම ගුරු මව්පියවරුන්ට උපහාරයක්ම වේවා.
සියලු දෙනාටම පිරිත් සත්‍යයන කිරීම සඳහා මා මේ මොහොතේ ගිනිගත් වෙන මැදවිදුවල් ආචාර්ය නම් කියනට අවසරයි පූජ්‍ය හතුන්ගමේ සංඝරත්න ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා.